මගේ චැනල් එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ බත් පිගානකට නැතුවම බැරි පරිප්පු තෙම්පරාදුවක් හදන විදිහ. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම භාජනයකට හොඳට හොදගත්ත පරිප්පු මෙතන මම ග්‍රෑම් 100ක් වගේ අරන් තියෙන්නේ. ඒක විනාඩි 20ක් විතර පෙගෙන්න තියන්න ඕනේ වතුර දාලා. ඊට පස්සේ අපි මේකට දානවා සුදු ලූණු බිග් 2ක් වගේ මම අරන් තිනවා කපාගත්ත. ඊට පස්සේ ලූණු පොඩි ගෙඩි භාගයක් වගේ දාගන්නවා. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා අමු මිරිස් කරලක් වගේ. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා කුරුදු පොතු කෑල්ලක්. ඒකත් දාලා ඊට පස්සේ අපි මේකට එකතු කරනවා තක්කාලි ගෙඩි භාගයක් වගේ පොඩි ගෙඩි භාගයක්. ඊට පස්සේ මම මෙතන දාලා තියෙනවා රම්පේ කරපිංචා රම්පේ පොඩි කෑල්ලකුයි කරපිංචා ඉත්තක් වගේ දාගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා අමු 3-5 තේ හැන්දක්. ඊට පස්සේ මිරිස් කුඩු තේ හැඳි භාගයකුයි කහ තේ හැඳි භාගයකුයි එකතු කරගන්නවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න ඕනේ. මම මෙතන ලුණු තේ හැන්දක් වගේ දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේක හොඳට කවලම් කරගන්නවා. මේකට අවශ්‍ය කරන ද්‍රව්‍ය ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. එතනින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක ලිප ඔන් කරලා පියනකින් වහලා විනාඩි 15ක් විතර තැම්බෙන්න තියාගන්න ඕනේ. මේ තියෙන්නේ විනාඩි 15කට පස්සේ පරිප්පු එක හොඳට තැම්බිලා තියෙනවා. මෙන්න මේ ගානට ආවට පස්සේ අපි මේකට කිරි එකතු කරගන්න ඕනේ. මෙතන මම එකතු කරගෙන තියෙනවා පොල් කිරි කෝප්පයක්. මේ විදිහට පොල් කිරි කෝප්පේ දාලා හොඳට කවලම් කරගන්න ඕනේ. කවලම් කරලා අපි මේක තව විනාඩි 5ක් වගේ පියන ඇරලා තඹ ගන්නවා. මේ ඕගොල්ලන්ට පේන්නේ විනාඩි 5කට පස්සේ අපේ පරිප්පු එක හොඳට තැම්බිලා තියෙනවා. ඊළඟට අපිට තියෙන්නේ පරිප්පු එකට අවශ්‍ය තෙම්පරාදු එක හදාගන්න. මම දැන් මේකේ තියෙන පරිප්පු ටික අයින් කරලා මේ භාජනයේම අරන් තියෙනවා. ඕගොල්ලන්ට වෙන භාජනයකට හදලා මේකට එකතු කරන්නත් පුළුවන්. මෙහෙම භාජනයේ ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි දෙකක් වගේ එකතු කරලා ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා අබට තේ හැඳි භාගයක්. ඒක මේ විදිහට තෙලේ හොඳට රත් වුණාට පස්සේ පුපුරන්න ගන්නවා. ඒ පුපුරන වෙලාවේදී අපි මේකට එකතු කරනවා සුදු ලූණු බිග් 2ක්. සුදු ලූණු තලාගෙන තමයි මම මෙතන එකතු කරගෙන තියෙන්නේ. ලූණු ගෙඩි භාගයක් ඒකත් එකතු කරලා අපි මේක හොඳට කවලම් කරගන්නවා. කවලම් කරගෙන අපි මේකට කරපිංචා එකතු කරගන්නවා. මෙතන මම කරපිංචා ඉත්තක් වගේ දාගෙන තියෙනවා. ඒකත් එකතු කරගෙන මේ ටික හොඳට තෙලේ රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. මේ දැන් ඕගොල්ලන්ට පේන්නේ තෙලේ හොඳට රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ මෙන්න මේ ගානට ආවට පස්සේ අපි මේකට එකතු කරගන්නවා කපාගත්ත වියලි මිරිස් කරලක්. තව අපි මේකට එකතු කරගන්නවා කෑලි මිරිස් තේ හැන්දක්. එකතු කරලා මේ ටිකත් හොඳට කවලම් කරලා පොඩි වෙලාවක් අපි මේක බැද ගන්න දෙනවා විනාඩියක් වගේ. ඊට පස්සේ අපි මේකට අපේ තඹගත්ත පරිප්පු ටික එකතු කරගන්නවා. ඔගොල්ලෝ වෙන භාජනයක හදනවා නම් මේ වෙලාවේදී ඔයගොල්ලන්ගේ පරිප්පු එකට මේ තෙම්පරාදුව එකතු කරගන්න පුළුවන්. එකතු කළා මේ විදිහට හොඳට කවලම් කරගන්න ඕනේ. කවලම් කළා විනාඩියක් වගේ ලිපේ තියාගන්න. මේ ඔයගොල්ලන්ට පේන්නේ විනාඩියකට පස්සේ මේ වෙලාවේදී ලිප ඕෆ් කරගන්න. දැන් අපි පරිප්පු තෙම්පරාදුව හදලා ඉවරයි. මේක බත් පාන් හැම දෙයකටම නියමෙටම ගැලපෙනවා. මේ විදියට හදලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ වගේ රෙසිපි දිගටම බලන්න මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා.